තෙරුවන් සරණයි. මං ඊට කලින් මේ පංචශීලය ගැන වීඩියෝවක් කළා. වීඩියෝ කීපයක් කළා. ඒ පංචශීලය ගැන වීඩියෝ මම මේ පංචශීලයේ තාම බොහොම සුළු වීඩියෝ තමයි කළේ. සුළු දේවල් තමයි කළේ. මොකද සියලු දේ පැහැදිලි කරන්න බොහෝ කාලයක් යනවා. හැබැයි මේ පැහැදිලි කරනකොට කෙනෙකුට හිතෙනවා මේක කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. මේක කිසි කෙනෙකුට කරන්න බෑ කියලා හිතෙනවා. එහෙම හිතුණාට එහෙම හිතන්න හොඳ නෑ. එහෙම හිතනේ ඒ විදිහට හිතන එක නෙමෙයි හරි. සත්‍ය ඇත්ත තේරුම් ගන්න ඕනේ. පංචශීලය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගන්න ඕනි පළවෙනියටම. පංචශීලය මේ තෙරුවන් සරණ යන හැමදෙනාම මේ තිසරණ සරණ යන හැමදෙනාම මේ පංචශීලය පිහිටවන්නම ඕනි. ඒක නැතුව බොරුවට සිත රවට්ටගෙන ඉන්නවට වැඩිය පංචශීලය අවබෝධ කරගන්න එක තමයි ගොඩාක් වටින්නේ. ඉතින් රකින්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පංචශීලය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන මේ පංචශීලය රැකිය යුතු දැන් කෙනෙකුට දැන් මුහුදු යන කෙනාට පාණාතිපාත ප්‍රාණඝාත නොකර ඉන්න බෑනේ. එයාට නොකර ඉන්න බෑ. හැබැයි මෙයා බෞද්ධයෙක් නම් එයා බුදුන් සරණ යන්න කැමතියි. බුදුන් සරණ යනවා. නමුත් එයාගේ ජීවන පැවැත්ම වෙලා තියෙන්නේ මසුන් නැල්ලීම. මසුන් මරන්න වෙනවනේ. ඉතින් එයාට මට මේ ප්‍රාණඝාත මාතින් වෙනවා අය කියලා හිතන් එයා මේ බුදුන් සරණ යන එක නැවැත්තුවොත් ඒක හරියන්නේ නැහැනේ. බුදුන් සරණ යන අයට ඒ ප්‍රාණඝාතය කළාට ප්‍රාණඝාතය කරන චේතනාව මුල් වෙන්න ඕනි පළවෙනියටම චේතනාව මුල් වෙන්න ඕනි. මොකද එයාට ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ ප්‍රාණඝාත කරලා තමයි. ඉතින් එයාට ඒකෙන් ගැලවෙන්න එයා සසරේ ගැලවෙන්න කාලයක් යනවා. ඒ නිසා ඉතින් මේ සියලු සිල්පද හැමදෙනාටම රකින්න බෑනේ. එයා තේරුම් ගන්න ඕනේ. හැබැයි එයාට පුළුවන් දේවල් තියෙනවා. හැබැයි මේ ප්‍රාණඝාතය එයා කළාට අනික් සිල්පද තව 4ක් තියෙනවනේ. 4න් එකක් හරි එයාට කරන්න සැහැල්ලුවෙන් කරන්න පුළුවන් එකක් හරි ඇති. ඒ දේ මුල් කරගන්නවා. ප්‍රාණඝාතය කරන්නකින් වළකන්න වැළකී ඉන්න බැරි අයට මේ අර විදිහට තමන්ට පුළුවන් දෙයක් තියෙනවානේ. තමන්ට පුළුවන් දේ. සිල්පදේ පුළුවන් දේ තමන් රකින්නවා. හැබැයි ප්‍රාණඝාත කරන කෙනෙක් ඇද්ද? එයා ප්‍රාණඝාත නොකරන කෙනෙක් ඉන්නවාද? ඒ ප්‍රාණඝාත කරන කෙනා ප්‍රාණඝාත නොකර ඉන්න කෙනෙක් දැක්කා දුටු පසු හැබැයි ධර්ම අවබෝධය තියෙන්න ඕනේ එතෙන්ට එහෙම දුටුවට පස්සේ එයා අවබෝධ කරගත්තට පස්සේ මෙයා ප්‍රාණඝාත කරන්නේ නැහැ. මට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා මෙයා. අන්න එන්නේ දේ තේරුම් ගන්න ඕනේ. ඒ දේ තේරුම් ගන්න ඕනේ. එයාට නිନ୍ଦා අපහාස කරන දැන් ප්‍රාණඝාත නොකර ඉන්න කෙනාට නිନ୍ଦා අපහාස කරනවා. ගොඩාක් දෙනෙක් එහෙම කරනවා. තමන්ට බැරි දෙයක් අනික් කෙනා කරනකොට බහැල්ලු කරනවා. නැවත ඒ දේ විවේචනය කරනවා. එන්නේ දේවල් වලින් වළකින්න ඕනේ. ඒවයින් අකුසල කර්ම සිද්ධ වෙනවා. ඒ නිසා එහෙම නොකර කෙනෙක් ඉන්නවනම් එයා උතුම් ලෙසට තමා දැක ගන්න ඕනේ. තමා අනිවාර්යෙන් ඒක දැක ගන්න ඕනේ. දැකගෙන ඒක තමයි මානය. මානය කියන එක අතහරින්න ඕනේ. එතන තියෙන්නේ මානය. මානක්කාරකම අතහැරලා දාලා මට වඩා උතුම් කියලා මොකද තමන්ට කරගන්න බැරි දෙයක් එයා කරලා තියෙනවා. එයාට ඒ වාසනාව ලැබිලා තියෙනවා. ප්‍රාණඝාත නොකරන කෙනාට ප්‍රාණඝාත කරන කෙනා ගරු කළ යුතුයි. හැබැයි ප්‍රාණඝාත නොකරන කෙනා බාගද තමන් ප්‍රාණඝාත කරන කෙනා ඉන්නේ. එයා රකින්න සිල්පදේ අරයට රැක ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න ඕනි එයා. මෙයා ප්‍රාණඝාත කළාට මෙයා මට වඩා හොඳට අනික් සීලය රකින්නවා. එයා ඒ සීලයෙන් මේ ඉහළයි. එහෙනම් ඒ දෙන්න යන මඟ එකයි. ඒ නිසා ඒ අයුරින් තමාලා තේරුම් ගන්න ඕනේ. තමාලා තේරුම් ගන්න ඕනේ.
පංචශීලයෙන්ම ස්ථීරව රකින්න කෙනෙක් ඇද්ද? එයා කවදාවත් හැල්ලු කරන්න යන්න එපා. එයා ගැන තේරුම් ගන්න. ඒ කෙනෙක් බොහොම උතුම්. අද ගොඩාක් දෙනෙක් ඒ පංචශීලවන්තයින්ට කෙනෙක් හිටියොත් එයා ගොඩාක් හැල්ලු කරලා ගොඩාක් පහලින් තමයි එයාට සැලකෙන්නේ. හරි අමුතු විදිහට සැලකෙනවා. මොකද ඒගොල්ලොන් මෝඩයි හැටියට, මෝඩයෝ හැටියට කිසි දෙයකට දැන් සුරාව පානය කරන්නේ නැත්නම් සමාජයේ කොන් වෙනවා, කොන් කරනවා. සුරා පානය කරන අය කොන් කරනවා. හැබැයි ඒගොල්ලොත් බෞද්ධයෝ. බෞද්ධය හැටියට සුරාපානය වෙන් මිදෙන්න ඕනි. හැබැයි සුරාමේයෙන් මිදිලා ඉන්න කෙනාට අරගොල්ලෝ විහිළු කරනවා, පහත් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා අද සමාජයේ. ඒවයින් මිදෙන්න වෙනවා. දැන් බෞද්ධයෝනේ. බෞද්ධයෝ දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් සුරා පානය කරනවා, අනිත් කෙනා පානය කරන්නේ. එයා දැනගන්න ඕනි සුරා පානය කරන කෙනා මෙයා මට වඩා ඉහළට ගිහිල්ලා තියෙනවා කොහොම හරි. මෙයා මේ මිනිස්සයා මේ සුරාවෙන් මිදිලා ඉන්නවා. අනේ කොච්චර දෙයක්ද මට බෑනේ මේ දේ කරගන්න මට බැරි වුණානේ කියන දේ තේරුම් ගත්ත දවසක එයාට කවදා හරි අර පංචශීලයේ රකින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්. මොකද එයාට උවමනාව හැදිලා. උවමනාව ඇති වෙලා. කෙනෙක් රකින්න උතුම් දෙයකට තව කෙනෙක් හැල්ලු කරනවා නම් අනිවාර්යෙන් එයා අකුසල කර්ම පුරා ගන්න කෙනෙක්. කෙනෙක් රකින්න කෙනෙකුට සීලය රකින්න කෙනෙක් දැකගෙන එයා උතුම් ලෙසින් දැක ගන්නවා නම් එයා අනිවාර්යෙන් උතුම් ගමන් මගක ගමන් කරන කෙනෙක්. තමන් වැරදි කරනවා. වැරදි කළත් වැරදි නොකරන කෙනාට ගරු කිරීම, අවබෝධ කර ගැනීම තියෙනවා නම් එයා නිවැරදි වෙන්න පෙරදරන කෙනෙක්ම තමයි. මේකෙන් අතෑර ගන්න ඕනේ. අදිමානයයි මානය අදිමානය ඔය දෙකම අරගන්න ඕනේ. හීනමානය. අදිමානය කියන්නේ අදිමානය තියෙන කෙනාට මොකවත්ම කරගන්න බෑ. මානක්කාරකමනේ. මානක්කාරකම නිසා තමන් කෙනෙක් අගය කරගන්නවත් නිවැරදි කෙනෙක් දැකලා එයා අගය කරගන්නවත් බෑ. මොකද අදිමානය නිසා. හීනමානය තියෙන කෙනාට ඒ දේ කරගන්න බෑ. අනේ මට බෑනේ. මට බෑ. අන්න එයාටත් බෑ හොඳ කෙනෙක් දැක ගන්න. හොඳ කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න බෑ හීනමානය තියෙන කෙනාට, අදිමානය තියෙන කෙනාට. අදිමානය තියෙන කෙනාට කල්යාණ මිත්‍රයෙක් ගාවට ගියාම හිතෙන්නේ මේ මනුස්සයාට මේ මනුස්සයා එක මට මේ ගියොත් මගේ දුර්වලතා පේනවා මේ මනුස්සයාට. දැක ගන්නවා. ඒ හින්දා මේ මනුස්සයා අයින්ට දුරස් වෙන්න ඕනේ. ඒ අදිමානය තියෙන කෙනා. හීනමානය තියෙන කෙනා හිතන්නේ මට බෑ. එයත් හිතන්නේ මට බෑ. බෑ කියන එක කියන්නේ තමන්ට හැදෙන්න බෑ. තමන්ට නිවැරදි වෙන්න බෑ කියලා හිතනවා එයා. මෙයා නම් නිවැරදි වෙලා තියෙනවා මට බෑ නිවැරදි වෙන්න. අපිට බෑ නිවැරදි වෙන්න. කියන තැන ඉන්නවා ඒ හීනමානය තියෙන කෙනා. ওই මානය හීනමානය අදිමානය දෙකම අතහැරලා දාලා ඉහළට ගිහිල්ලා යම්කිසි කෙනෙක් නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් එයාගෙන් උපදෙස් අරගෙන තව කෙනෙක් තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනෙකුට ගරුසරු කිරීම පුරුදු වෙන්න ඕනේ. එතන මානක්කාරකමින් ඒවයින් හිර කරගෙන ඉඳීමෙන් කාටවත් පළක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවයින් මිදිලා ලස්සන බුදුමගේ ගමන් කරන්න පුළුවන්. මේ වැරදි නොකරන කෙනෙක් මේ ලෝකේ නෑ. වැරදි නොකරන අය මේ කාලේ මේ ලෝකේ නෑ. ඒක තේරුම් ගන්න. ඒ නිසා වැරදි කළාට ඒ වැරදි අවබෝධ කරගන්න ඕනේ. ඒව අවබෝධ කරගෙන නැවත නොකර ඉදිරියට වැරදි නොකරන්න මග සලසා ගැනීම තමයි මේ හැමදිනාම කළ යුත්තේ. ඒකට කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන තමන්ගේ වැරදි තමන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්ත සැනින් අතාරින්න ඕනි කියන එකක් නෑ. මොකද අතාරින්න බෑ. මොකද දැන් මං අර කිව්වේ මසුන් මරණ කෙනාට බෑ කියලා මේ බැරිද මේ පංචශීලයේ රකින්න?
පංචශීලයේ කොටසක් හරි රකින්න පුළුවන්. මොකවත් නැත්නම් ඒ මනුස්සයාට පුළුවන් පංචශීලය කියන එකේ උතුම්කම දැකලා පංචශීලය රකින්න කෙනෙක් රැකගෙන ඉන්න එක සීලයක් හරි රැකගෙන ඉන්න කෙනෙකුට ගරු කරලා හරි එයාට මේ මඟ ගමන් කරන්න පුළුවන්. ඒ ගරු කිරීමත් මට බෑ මේව තාම රැක ගන්න බෑ. මමත් කවදා හරි දවසක රැක ගන්නවා. අනේ මෙයා මෙච්චර දුරක් රැකගෙන ඉන්නවා මේ කියලා මේ වගේ මෙයා මට වඩා ගොඩක් උතුම් කෙනෙක් නේ කියලා දැන මානය අතහැරලා ඒ අවබෝධය ලබා ගැනීම තමයි කළ යුත්තේ.